Hello guys, මං අද ගෙනාවේ කහ කුඹුරු ගෙඩියක් නෙමෙයි මේක භාගයක්. අපේ ගෙදර කට්ටිය කාලා ඉතුරු භාගය තමයි මම දැන් මේ කන්න ඉතුරු කරගත්තේ ඔයාලටත් පෙන්නලා. මේක මේ දවස්වල ගොඩක් අය කන හින්දා මම ඉතින් හිතුවා ඔයාලත් එක්ක චුට්ටක් ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා. කැම පොඩි කෑල්ලක් කපලා කාලා පෙන්නන්නම් කොහොමද රස කියලා බලමු අපි. අවුලක් නැහැ ෂේප්. අර මේ නෝමල් කොමඩු වගේම තමයි එම වෙනසක් නැහැ. කලර් එක විතරයි වෙනස්. හැබැයි මේකේ මේ ඇට එහෙම චුට්ටක් අඩුයි. ඇට චුට්ටක් අඩුයි. අර මේ රතු පාට කොමඩු එකේ වගේ නෙමෙයි චුට්ටක් අඩුයි. පොඩි ටේස්ට් එකේ පොඩි වෙනසක් තියෙනවා. රතු පාට එකේ තරම් මට දැනෙන විදිහට මේ වැඩි පැණි රස නැහැ. ඉතින් මම මේක ගොඩක් දැකලා තින්නේ අර කඩවල එහෙම විකුණන්නේ ලුණු මිරිස් ඒවත් එක දීලා අපි එහෙම චුට්ටක් try කරලා බලමු. මම මේකට ලුණු මිරිස් ගම්මිරිස් චුට්ටක් දාගත්තා. මම මේ සීනි නම් දාගත්තේ නෑ. මේක පැණි රස හින්දා මම වැඩි සීනි කන්න කැමති කෙනෙක් නෙමෙයි. මේවත් මම වැඩි කන්නේ නැහැ. මට ගෑස්ට්‍රික් තියෙනවා. ඔයාලට පෙන්නන නිසා මම try කරලා බලන්න චුට්ටක්. මේක මාර රහයි. නිකන් කනවට වඩා මේකත් එක්ක කන එක ගොඩක් රහයි. කාලා බලන්න ඔයාලා. මාරම රහයි. සැරයි. කර අමුතු කම්බිනේෂන් එකක් තියෙනවා එකත් එක කද්දි. මම මේකත් එක්ක වැඩි කන්නේ මට ගෑස්ට්‍රයිටිස් තියෙන හින්දා. ඉතින් ඔයාලා කාලා බලන්න. මම මේකේ ප්‍රයිස් නම් දාන්නේ නැහැ. මම හිතන්නේ අර කොමඩු වලට වඩා චුට්ටක් ගණන් වැඩි. එනකොට නිකන් try කරලා බලන්න ඉතින්. තියෙන එකේ හරි එහෙනම් මගේ වීඩියෝ එක බලුවට thank you. bye.